අයිබෝන් කිව්ව පිළිගන්නවා අදත් සයිෆිට් හෙල්ත් එකෙන් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එක විශේෂයෙන්ම ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි. එදිනදා ජීවිතයේදී අපි ගොඩක් දෙනෙක් මුහුණ දෙන දෙයක් තමයි මෙන්න මේ අත්ල ප්‍රදේශයේ වේදනාව. එහෙම නැත්නම් හිරිගතිය. එහෙම නැත්නම් දවසේ කටයුතු කරගන්න අපහසුකම්. තදින් යමක් අල්ලන්න අමාරු වෙන. මොකද්ද මේකට හේතුව? මේක රෝගී තත්වයක්ද? මේකේ රෝගී තත්වයක් නම් මොනවද ඒකට හේතු? කොයි වගේ කට්ටියටද මේක ඇති වෙන්න පුළුවන්? මේ වගේ දේවල් වගේම අපි කතා කරමු මේ වීඩියෝ එකේදී මොනවද ඔයාලට ගෙදරදී කරගන්න පුළුවන් සරල ව්‍යායාම, විශේෂයෙන්ම ෆිසියෝതെරපි යටතේ එන සරල ව්‍යායාම මොනවද? ඒ වගේම ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකේ තව මොනවද චේන්ජස් වෙනස්කම් කරගන්න පුළුවන් මේ රෝගී තත්ත්වයෙන් මිදෙන්න? වගේම තමයි ඔයා රෝගී තත්ත්වයේ වැළඳිච්ච කෙනෙක් නොවුණා ඔයාට අනාගතයේදී මේ තත්ත්වය ඇති නොවෙන්න කොහොමද අපි අපේ ලයිෆ් ස්ටයිල් එක හදාගන්නේ කියලා මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක නරඹන්න. මොකද ව්‍යායාම ටික තමයි මේකෙදි වැදගත්ම. හැබැයි මම නිර්දේශ කරන්නේ අනිවාර්යයෙන්ම මේ රෝගී තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගන්න, මේ හේතු ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. ඒ තුලින් ඔයාට මේ රෝගී තත්ත්වයෙන් මිදෙන්න වගේම අනාගතයේදී රෝගී තත්ත්වය ඇති නොවෙන්න වග බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි. කාපල් ටනල් සින්ඩ්‍රෝම්. ඔයාලා සමහර විට කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන මෙන්න මේ රෝගී තත්ත්වය ගැන අහලත් ඇති. මුලින්ම අපි බලමු මොකද්ද මේ කාපල් ටනල් කියන්නේ කියලා. කාපල් ටනල් කියලා කියන්නේ ඔයාගේ අත්ලට කලින් තියෙන අපි කියන මේ මැණික් කටු සංදිය ආශ්‍රිතව තියෙන රිස්ට් ආශ්‍රිතව තියෙන විශේෂිත ව්‍යුහයක්. කුඩා උමගක් වගේ. මෙන්න මේ උමග හරහා ගමන් කරනවා මීඩියන් ස්නායු. කියන මධ්‍ය ස්නායු කියලා කෙනෙක්ට කියන්න පුළුවන් මීඩියන් ස්නායු. මෙන්න මේ මීඩියන් ස්නායු මීඩියන් නර්ව් එක වටේට තියෙනවා ටෙන්ඩන්ස්. අපි කියනවා කණ්ඩරා. මේ කණ්ඩරා උදව් වෙනවා අපේ ඇඟිලි වල චලනයන් සිද්ධ කරන්න. විශේෂයෙන්ම කණ්ඩරා 9ක් මෙන්න මේ උමග ආශ්‍රිතව තියෙනවා. ඉතින් මේ කණ්ඩරා සමහර වෙලාවට අපේ විශේෂයෙන්ම අපි ගොඩක් වෙලාවට පුනරාවර්තන චලන කියලා කියන repetitive work ඔයා ගොඩක් IT work කියන නම් mouse එක keyboard එක වැරදි ඉරියව්වකින් භාවිතා කරනවනේ ඒ වගේම ඔයා වෙනත් එදිනෙදා වැඩ උනත් දිගින් දිගටම එකම කාර්යය repetitively කරනවා නම් ඔයාට මෙන්න මේ කණ්ඩරා ආශ්‍රිතව යම්කිසි ඝනවීමක් ඒ වගේම ඒවැයි ඉන්ෆ්ලමේටරි තත්ත්වයක් ඉදිමින් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා මොකද වෙන්නේ අර උමග ඇතුලෙන් ගමන් කරන ස්නායුව මීඩියන් ස්නායුවට තෙරපුමක් ඇති වෙනවා. ඒ වගේම මෙන්න මේ පීඩනය වගේම සමහරවිට මේ ස්නායුවට තියෙන රුධිර සැපයුම අඩාල වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔක්සිජන් සහ පෝෂක සැපයුම අදුර්වල වෙනවා. මේ නිසා තමයි විශේෂයෙන්ම මීඩියන් ස්නායුව ගත්තාම ඔයාගේ අතේ විශාල ප්‍රදේශයකට මේ මීඩියන් ස්නායුවේ දායකත්වය ලැබෙනවා. ඒ නිසා ඔයාගේ අතේ විශේෂයෙන්ම සෙන්සරි නියුරෝන්ස් අපි කියන සාමාන්‍යයෙන් ස්නායු ප්‍රධාන කොටස් දෙකක් තියෙන සෙන්සරි නියුරෝන්ස් and motor neurons. ඔය සෙන්සරි නියුරෝන්ස් affect වුණාම විශේෂයෙන්ම අපේ අත හිරිවැටීම වේදනාව වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් motor neurons වලට අපේ ක්‍රියාකාරකම් දුර්වල වෙනවා. grip එකක් නැහැ හොඳට දෙයක් කරගන්න හොඳට අල්ලන්න බෑ. නිකන් අල්ලන් ඉන්න සමහරවිට ඒක වැටෙනවා. ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ රෝගී තත්ත්වය ගැන ඔය විදිහට අපිට මූලික හැඳින්වීමක් ගන්න පුළුවන්. අපි ඊට පස්සේ අනතුරුව අපි යොමු වෙමු මොනවද අපිට මේ සඳහා කරන්න පුළුවන් කියලා. හරි. මුල්ම එක්සර්සයිස් එක මුල්ම ව්‍යායාමය තමයි ඔයාගේ අත්ල මෙන්න මේ විදිහට තියාගන්න ඕන. හරිද? හොඳට බලාගන්න මේක තමයි පළවෙනි පියවර. අත්ල මේ විදිහට තියාගන්න. ඊට පස්සේ අපි කරන්නේ ඔයාගේ ඇඟිලි ටික මෙන්න මේ විදිහට ඇඟිලි පුරුක් වලින් පහළට නවන්න. හරිද? ඇඟිලි පුරුක් වලින් පහළට නවන්න නොය විදිහට. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ඇඟිලි ටික නවලා අපි ෆුල් ෆිස්ට් එකක් අත මිට මොලව ගන්න. හරි. අත මිට මොලව ගන්න. ඊට පස්සේ අපි අර නවපු ඇඟිලි පුරුක් ටික මෙන්න මේ විදිහට දිගයි. හරි. ඔන්න ඔහොම. හරි. මේ හරි. ඊට පස්සේ අවසාන පියවර විදිහට අපි කරන්නේ නැවතත් මෙන්න මේ ඇඟිලි ටික පහළට නවන්න. ඔන්න ඔය ටික. හරි. ඔන්න ඔය පියවර ටික ඔයා අනුගමනය කරන්න ඕන. මුලින් පැටලෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම වීඩියෝ එක බලන ගමන් මේක කරන්න. කීප වතාවක් වීඩියෝ එක නරඹමින්ම මේක කරන්න. එතකොට තමයි
මේක අනිවාර්යෙන්ම හරියට කරගන්න පුළුවන් නැත්නම් ඔයා වැරදි ටෙක්නික් එකකට යන්න පුළුවන්. මුලින්ම මොකද කරේ? ඇඟිලි පුරුක් වලින් ඔන්න ඔහම නැවුවා. හරිද? ඇඟිලි පුරුක් වලින්. ඇඟිලි පුරුක් වලින් නවලා ඊට පස්සේ ඉගරේ මෙන්න මේව සම්පූර්ණයෙන්ම ඇඟිලි ටික නවලා ෆිස්ට් එකක් හදාගත්තා. ඊට පස්සේ තුන්වෙනි පියවරේදී ඔන්න ඇඟිලි ටික ඔහම දිගෑරි. ඊට පස්සේ පහළට නැවතත් නැවුවා. විශේෂයෙන්ම ඇඟිලි පුරුක් කියන්නේ ඇඟිලි පළවෙනි පුරුකෙන් එතනදී නැවෙනවා. හරිද? පුරුකෙන් නැවෙනවා. ඔන්න ඔය විදිහට හදාගන්න පුළුවන්. පියවර 5 ඔන්න ඔය විදිහට අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න. මොකද මං කරේ පළවෙනි පියවර මෙහෙම, ඊට පස්සේ දෙවෙනි පියවර මෙහෙම, මේ විදිහට තුන්වෙනි පියවර මෙහෙම, ඊට පස්සේ හතරවෙනි පියවර විදිහට මෙහෙම, පස්වෙනි පියවර විදිහට. හරිද? ඊට පස්සේ සම්පූර්ණ අවදි ගන්න. ඔය විදිහට. ඊට පස්සේ අපි බලමු මොකද්ද දෙවෙනි එක්සර්සයිස් එක කියලා. හැබැයි මේ ව්‍යායාමය කරද්දී අනිවාර්යයෙන්ම මම කලින් කිව්වා වගේ වේදනාව නැති අවස්ථාවක් කරන්න ඕනේ. පළමු ව්‍යායාමය කරද්දී විශේෂයෙන්ම දවසට 4 වතාවක්. පළමු ව්‍යායාමය දවසට 4 වතාවක් ඔයා මුලින් අනිවාර්යයෙන් කරන 4ක් හෝ 5ක් වුණත් ගොඩක් හොඳයි. විශේෂයෙන්ම ඔයා වැඩ කර ඉන්න ගණන් අනිවාර්යයෙන්ම එලාම් තියාගෙන හරි මේක අනිවාර්යෙන් කරන්න නැත්නම් අමතක වෙලා ඔයා දවසට එක වතාවක් හෝ දෙවතාවක් හෝ කරලා ඔයාට අපේක්ෂිත ප්‍රතිඵල ගන්න හම්බෙන්නේ නැහැ. හරිද? ඒතකොට එක්සර්සයිස් එකේ වරදක් නෙමෙයි ඔයා හරියට කරේ නැති එකේ වරද. ඒ නිසා අනිවාර්යෙන් කරන්න විශේෂයෙන්ම මේක 10 වතාවක් වගේ සාමාන්‍යයෙන් කරන්න හිමීට 10 වතාවක් වගේ එක අවස්ථාවක කරන්න. එතකොට ඔයාට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. අනිත් ව්‍යායාමය තමයි මෙන්න මේ විදිහට නැවතත් අත ඉදිරියට අරගෙන අත අපේ මූණ පැත්තට හරවගන්න. මෙතනදී ඔයාගේ එල්බෝ එක තරමක් නවාගෙන මුලින් තියාගන්න පුළුවන්. අංශක 100ක වගේ ඇන්ගල් එකක් තියෙන්නේ. ඕක අත දිගෑරලා කරත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. එහෙම කරන්නත් පුළුවන්. හැබැයි ඇන්ගල් එක වෙනස් කර ඔයාලට 10 වතාවක් කරන්නත් පුළුවන්. නිසා මුලින්ම බලන්න ඔයාට පහසු විදිහට මුලින්ම මේක පටන් ගන්න. මුලින්ම මෙන්න මේ විදිහට අත්ල ඔයාලා පැත්තට හරවගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට තනවා එළිය පැත්තට නවලා ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ මහපට ඇඟිල්ල ටිකක් පහතට අපේ අනිත් අත පාවිච්චි කරලා පහතට යොමු කරනවා. මේකෙන් කරන්නේ විශේෂයෙන්ම ඔයාගේ මෙන්න මේ තියෙන කාබර් ටනල් එක විවෘත කරලා මීඩියන් ස්නායුවට තියෙන ප්‍රෙෂර් එක අපි රිලීස් කරනවා. මේක තප්පර 5ක් පමණ, තප්පර 3ක් 5ක් අතර ප්‍රමාණයක් තියන් ඉඳලා රිලීස් කරනවා. මේ විදිහට 10 වතාවක් පමණ ඔයාලා කරන්න පුළුවන්. හරිද? විශේෂයෙන්ම ඔයා 10 වතාවක් කරලා අර අංකුව වගේම දවසේ අවස්ථා 5කදී මේක සිද්ධ කරන්න ඕන. විශේෂයෙන්ම ඔයාලා මෙන්න මේ වැලමිටි ඇන්ගල් එක ටිකක් දිග ඇරලා තව ටිකක් දිග ඇරලා කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ වතාවේ කරන්න. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම දිග ඇරලා මේක කරන්න පුළුවන්. යම් කෙනෙක්ට ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා තරමක් නවාගෙන කරාට වැලමිටි ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේක ඩයිනමික් ස්ට්‍රෙචින් එකක්. ඩයිනමික් ස්ට්‍රෙචින් එකක් තමයි. විශේෂයෙන්ම අපි පරීක්ෂණ ගැන යොමු කරද්දී ලෝකේ පුරා කරව පරීක්ෂණ වලදී අනාවරණය වෙන්නේ මේ කාබර් ටනල් සින්ඩ්‍රෝම් එක ඩයිනමික් ස්ට්‍රෙචින්. මීඩියන් ස්නායුවට ප්‍රෙෂර් එක රිලීස් කරගන්න ඩයිනමික් ස්ට්‍රෙචින් කරන තරමට ස්ටැටික් ස්ට්‍රෙච් එකකට වඩා යෝග්‍යයි කියලා. නැත්නම් අපි සාමාන්‍යයෙන් කරන ස්ටැටික් ස්ට්‍රෙචින් කලින් විශේෂයෙන්ම පරීක්ෂණ වලින් මේ තත්ත්වය අනාවරණය කලින් ස්ටැටික් ස්ට්‍රෙචින් වලට ගියාට දැන් වඩාත් යෝග්‍ය වෙන්නේ මෙන්න මේ ග්ලයිඩින්, නර්ව් ග්ලයිඩින් වලින් වෙන ග්ලයිඩින් මෙතඩ් සහ විශේෂයෙන්ම මෙන්න මේ ඩයිනමික් ස්ට්‍රෙචින් කියන මෙතඩ්. ඔන්න ඔය දෙක මූලිකව ඔයා කරලා බලන්න ඔයාට කොහොම ප්‍රතිඵලයක්ද ලැබෙන්නේ කියලා. තුන්වෙනි ව්‍යායාමයක් මම කියා දෙන්න. මේ තුන්වෙනි ව්‍යායාමය ගොඩාක්ම ඉෆෙක්ටිව් ක්‍රමයක්. හැබැයි මේක ටිකක් කෙනෙක්ට කරගන්නත් අමාරුයි. ඔයා බලන්න ඔයාට මේක සාර්ථකව කරගන්න පුළුවන්. මම පෙන්නන්නම් කොහොමද ඒ ව්‍යායාමය කරන්නේ කියලා. මේ ව්‍යායාමයේදී විශේෂයෙන්ම ඔයා බිත්තියක් ළඟට යන්න. ඔයාගේ සයිඩ් එකකින් බිත්තියක් හෝ දොරක් හෝ එන්න පුළුවන් මොකක් හරි සර්ෆේස් එකක් තියෙනවා. ඊට පස්සේ ඔයා කරන්නේ ඔයාගේ අත දිගෑරලා ඔයාගේ අත් ලැබෙන මේ විදිහට නැවතත් අර විදිහට සම්පූර්ණයෙන්ම දිගෑර ගන්න.
මුලින් ටිකක් අපහසු වෙන්න පුළුවන්. ගොඩාක් වේදනාව මේ විශේෂයෙන් මේ එක්සර්සයිස් වලින් ගොඩාක් වේදනාව වැඩි වෙනවා නම් අනිවාර්යෙන් කිරීම නවත්තන්න. වේදනාව අඩු වුණාට පස්සේ කරන්න. නිතර කරද්දි මේ වේදනාව වැඩිවීමක් නම් සිද්ධ වෙන්නේ බොහෝ කලාතුරකින් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ඇතිවෙන අනිවාර්යෙන්ම අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම බෞද්ධ චිකිත්සකවරයෙක් කරා යොමු වෙන්න මේ ව්‍යායාම කරද්දී මේ වගේ කැක්කමක් අවුල සමහරට ඔයාලගේ වැරදි ටෙක්නික් එකක් හින්ද වැරදි ඉරියව්වක් කරන ක්‍රමයේ වැරද්දක් නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මොකද මේක ගයිඩ් කෙනෙක් ළඟ ඉඳලා ගයිඩ් කරගෙන කරන එක්සර්සයිස් එකක් නොවන හින්දා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හරියටම කරන්න ඒ තුලින් ඔයාලට අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එතකොට මේකෙදි කරන්නේ අපි දිග අරගෙන මේ විදිහට අත්ල පහළට නැවෙන විදිහට තියාගන්න ඕන. මෙතන උරහිසෙන් උස්සන්න එපා. උරහිස නියුට්‍රල් තියාගන්න. මේ උඩට උස්සන්න නැතුව නියුට්‍රල් සම ප්‍රමාණයෙන් තියාගන්න. නැත්නම් මදක් පහළට කරත් කමන්නේ ඔයාලට අපහසුයි. ඊට පස්සේ මේ අත්ල වාගේ බිත්තිය තද කරන්න ඕන. කැමරාවට පේන විදිහට ඔයාලට පුළුවන් වෙන මෙහෙම බිත්තියට අත්ල තරමක් දුරට ටච් කරගෙන ටිකක් හොඳින් අල්ලගෙන බිත්තිය ටච් වෙන විදිහට ඉන්න. විශේෂයෙන්ම උරහිස නියුට්‍රල් තියාගන්න. නැත්නම් තරමක් පහත. ඊට පස්සේ ඔයාගේ බෙල්ල ඔයාලට පුළුවන් ඔයාගේ අත පැත්තට යොමු කරලා තප්පර 3ක් 5ක් අතර ප්‍රමාණයක් තියන් ඉඳලා නැවත බෙල්ල ඉවතට ගන්න. ආයෙත් නැවතත් ඒ පැත්තට යොමු කරනවා. නැවතත් කෙලින් කරන්න ඔයාලට පුළුවන් නම් ඔයාගේ බෙල්ල අනිත් පැත්තට යොමු කරන්න පුළුවන්. ඒකත් ගොඩක් ඉෆෙක්ට්. හරි. මේ පැත්තට ඊට පස්සේ නැවතත් අත පැත්තට කෙලින් කරන්න. නැවතත් අනිත් පැත්තට තප්පර 3ක් තියන් ඉන්න. ආයෙත් තරම් ඉන්න. තප්පර 3ක් අත පැත්තට. නැවතත් අනිත් පැත්තට. ඔය වගේ ඔයාලා 10 වතාවක් පමණ ඔන්න ඔය එක්සර්සයිස් එක කරන සමහර කෙනෙක්ට මේකෙන් ක්ෂණිකව ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එහෙම ලැබුණු අවස්ථා ගොඩක් අපිට අත්දකින්න ලැබිලා තියෙනවා. මොකද ඒක ගොඩක් ඉෆෙක්ටිව් එක්සර්සයිස් එකක් නිසා. ඔන්න ඔය ව්‍යායාම 3 තමයි අපි අද ඔයාලට කියා දෙන්නේ. කරලා බලන්න අර මං කිව්වා වගේ සාමාන්‍යයෙන් වේදනාව ගත්තාම අපි කියනවා වේදනාව 0 10 දක්වා අපිට කැටගරයිස් කරන්න පුළුවන්. මෙන්න මේකෙදි ඔයාගේ වේදනාව දැනට තියෙන 3-4 වගේ මට්ටමක නම් මේක සම්පූර්ණ දෙගුණයකටත් වඩා වැඩි වෙනවා නම් මේ ව්‍යායාම කරද්දී අනිවාර්යෙන්ම ඔයා ව්‍යායාම නවත්තන්න ඕන. මොකද ඒකෙන් ඒ කියන්නේ ඔයා කරන ටෙක්නික් එක එක්ක වැරදි. එහෙම නැත්නම් ඔයාගේ වෙනත් කාරණයක් නිසා රෝගී තත්ත්වයේ තියෙන බරපතලකම නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ව මුණ ගැසී මේ සඳහා ප්‍රතිකාරවලට යොමු වීම තමයි වැදගත් වෙන්නේ. හරි. අපි ඊළඟට යමු මොනවද ඔයාට එදිනෙදා ජීවිතයේදී මේ රෝගී තත්ත්වයෙන් වැළකීන්න මොනවද වෙනත් තවදුරටත් කරගන්න පුළුවන් ලයිෆ්ස්ටයිල් චේන්ජස් මොනවද? ලයිෆ්ස්ටයිල් චේන්ජස් නැත්නම් ඔයාගේ ජීවන රටාවේ කරගන්න පුළුවන් වෙනස්කම් තමයි අර මං වගේ ප්‍රධාන එකක් තමයි හීට් තෙරපි, කෝල්ඩ් තෙරපි ඇප්ලයි කරන එක. ෂේන් ඔයා ගොඩක් වැඩ කර ඉන්න වෙලාවක් නම් ඔයාලට පැය භාගයකට වතාවක් පොඩි බ්‍රේක් එකක් අරගෙන කෝල්ඩ් පැක් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. කෝල්ඩ් පැක් එකක් ඔයාලට ගන්නත් පුළුවන් අයිස් පැක් එකක්. එහෙම නැත්නම් ඔයාලට අයිස් කැරට් ටිකක් මෙතන තියාගෙන ඉන්නත් පුළුවන්. පොඩි මල්ලක් වගේ හදාගෙන. ඒ වගේම ඔයාලට ඉදිමුම තියෙනවා නම් ඒත් කෝල්ඩ් පැක් එක යූස් කරන්න පුළුවන්. හැබැයි ඉදිමුම තියෙන වෙලාවට ඔයාලට හීට් අපි සාමාන්‍යයෙන් අර උරුපුරු වෙලා ඉන්නේ රස්නේ වතුරෙන් තවන්න කියලානේ. හැබැයි ඒක කරන්න එපා. මොකද ඉදිමුම තියෙන වෙලාවට ඔයා රස්නෙන් තැවුවොත් එතනට රුධිර ගමනාගමනය වැඩි වෙලා අනිවාර්යයෙන් ඉදිමුම වැඩි වෙන්න අවස්ථාව වැඩි. ඒක කොහෙත්ම කරන්න එපා. අනිත් තවත් වැදගත් කාරණයක් තමයි අර ඔයාගේ බ්‍රේක්ස්. මම කලින් කිව්වා වගේ ඔයා වැඩක් කරද්දී අනිවාර්යෙන් පැය භාගයකට වතාවක් අනිවාර්යෙන් බ්‍රේක් එකක් ගන්න. ඔයා IT වර්ක් කෙනෙක් නම් එහෙමයි. එහෙම නැත්නම් ඔයා හිතන්න අර මං වගේ යතුරු පැදි දවස පුරා යතුරු පැදි පදවන කෙනෙක් නම් අනිවාර්යෙන් පැය භාගයකට වතාවක් හෝ විනාඩි 20කට වගේ වතාවක් පොඩි විනාඩි 5ක බ්‍රේක් එකක් අරගෙන නැවත ඔයාගේ ගමන ආරම්භ කරන්න. මොකද විවේකී අවශ්‍යයි. විශේෂයෙන්ම අපි ගත්තොත් මේ රිස්ට් එක නියුට්‍රල් පොසිෂන් එකේ තමයි තියාගන්න ඕනේ. ඒතරට වැඩ කරද්දී ඔයාගේ එදිනෙදා වැඩ කරද්දී පුළුවන් තරම් ඒ විදිහට වැඩ කරන විදිහ හදාගත්තා නම් ගොඩක්ම පහසු වෙයි. අනිත් එක තමයි රැට නිදාගනිද්දී අත නැවෙන්න දෙන්න එපා.
මේ සඳහා සමහරවිට ස්ප්ලින්ට් එකක් භාවිතා කරන්නත් ඔයාගේ ෆිසියෝതെරපිස් ඔයාව යොමු කරවන්න පුළුවන්. ඒක ඉෆෙක්ටිව් ගොඩක් වෙලාවට මොකද මේක තියාගන්න පුළුවන්. ඒ සඳහා සුදුසු ස්ප්ලින්ට්ස් තියෙනවා. ඒක අනිවාර්යෙන්ම ෆිසියෝതെරපිස් කෙනෙක්ගේ නිර්දේශය මත ලබා ගන්න ඕනේ. මොකද සමහර ලාවට ටයිට්නස් වැඩි වුණොත් සහ වෙනත් තත්ත්ව නිසා වෙනත් නොසුදුසු එකක් නොගැලපෙන එකක් භාවිතා කිරීමෙන් ඔයාගේ තත්ත්වය තව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් ඒ සඳහා ෆිසියෝതെරපිස් කෙනෙක් සම්බන්ධ කර ගැනීම වැදගත්. ඒ වගේම ඔයා එදිනෙදා ජීවිතයේදී වැඩ කරද්දී තවත් වැදගත් වෙන කාරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඔයාගේ ශරීරයේ බර ප්‍රමාණය අපි හැමදාම කියනවා වගේ ශරීරයේ බර අඩු කරගන්න තරමට ඔයාට මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් හැකියාව වැඩි. ඒ වගේම ඔයාගේ රුධිර සීනි ප්‍රමාණය හැමදාම කියනවා වගේ මෙන්න මේ රුධිර සීනි ප්‍රමාණය වගේ තත්ත්ව මේ සඳහා සමහර පරීක්ෂණ වලින් කියනවා මේ සඳහා යම් කිසි බලපෑමක් කරන්න පුළුවන් කියන නිසා ඕවරෝල් ගත්තාම කොහොමත් අපි කියන්නේ නිරෝගී ජීවිතයක් නම් ඔයාගේ ආහාර රටාව හදාගන්න කියලා. අනිත් ලෙඩවලට වගේම මේ රෝගී තත්ත්වයට ඒක අදාළයි. ඉතින් ඔන්නෝව තමයි අපිට ලයිෆ් ස්ටයිල් එකේ කරගන්න පුළුවන් වෙනස්කම් මේ රෝගී තත්ත්වෙන් ආරක්ෂා වෙන්න. දැනට වැළඳුන් නැති කෙනෙක් මේ තත්ත්වයේ ඇති නොවුන කෙනෙක් වුණත් මං කිව්වා ලයිෆ් ස්ටයිල් චේන්ජස් ටික කරගන්නවා නම් ඔයාට මේ තත්ත්වයේ ඇති නොවි කාර්යක්ෂමව ඔයාගේ දිනදා වැඩ කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් අපේ අරමුණත් ඒකයි මේ රෝගී තත්ත්වයක් වැළඳුනාට පස්සේ කරනවට වැඩිය අනිවාර්යෙන් ඔයා වැළඳෙන්න ප්‍රථම මේ තත්ත්වය වළක්වා ගැනීම තමයි වඩා වැදගත්. ඉතින් හරි ව්‍යායාම කරලත් මේ ව්‍යායාම සති දෙකක පමණ කාලයක් කරලා ඔයාට ප්‍රතිඵලයක් නැත්තම් එහෙම නැත්තම් ඔයාගේ වේදනාව ඒ විදිහම පොඩ්ඩක් වැඩි වුණා නම් මේ ව්‍යායාම කරපු නිසා අනිවාර්යෙන්ම ඔයා වෛද්‍යවරයෙක් ළඟට හෝ ෆිසියෝതെරපිස්ට් කෙනෙක් ළඟට අනිවාර්යෙන් යොමු වීම වැදගත්. එතකොට ඔයාගේ රෝගය සම්බන්ධ නිවැරදි රෝග විනිශ්චයක් සහිතව ඔයාට ප්‍රතිකාර කරා යොමු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බෞද්ධ චිකිත්සක නැත්නම් ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට්ස් ගණන අවශ්‍යම මැනුවල් තෙරපි වගේ ටෙක්නික් එකක් අනිවාර්යෙන් ෆිසියෝതെරපිස් කෙනෙක් තමයි කරන්න ඕන. වගේම ඉලෙක්ට්‍රොതെරපි ට්‍රීට්මන්ට්ස් තියෙනවා. වගේම තවත් ඇඩ්වාන්ස් එක්සර්සයිසස් විශේෂයෙන්ම අපි කියනවා ෆිසියෝതെරපිස්ට් කෙනෙක් ගයිඩ් කරන ගමන් කරන්න ඕන. ෆිසියෝതെරපිස්ට් කෙනෙක් යටතේ කරන්න ඕන එක්සර්සයිස් ගණනාවක් තියෙනවා. ඒක යොමු වෙන්න පුළුවන්. ඒ සඳහා හොඳ ප්‍රොපර් ඩයග්නොසිස් එකක් ඕන. ඒ වගේම මේ තත්ත්වයේ ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට්ස් වලින් අඩු වෙන්නේ නැත්තම් වේදනානාශක දිගින් දිගට භාවිතා කරනවට වැඩිය අනිවාර්යෙන් ඔයා යන්න ඕන විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙන්න. අනිවාර්යෙන්ම ස්පෙෂලිස්ට් කෙනෙක් මේ තත්ත්වයේ සම්බන්ධව හොඳ රෝග විනිශ්චයකින් අනතුරුව ඔයාව ඇතැම් විට සර්ජරි එකට ඔපරේෂන් එකකට යොමු කරලා මෙන්න මේ කාපල් ටනල් එක රිලීස් කරන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට අවසාන ඔප්ෂන් එක විදිහට තමයි කියන්නේ. ඉතින් මේ විදිහට තමයි කාපල් ටනල් සින්ඩ්‍රෝම් ගැන අපිට කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා මූලික අවධියේ ඉන්නවා නම් නැත්නම් මේ රෝගී තත්ත්වය වැළඳෙන්න ආසන්න කෙනෙක් නම් සහ ඔයාගේ ජීවිතයේ එදිනෙදා ජීවිතයේ ඔයා මේ සම්බන්ධ රැකියා ශාස්ත්‍රයක නම් ඉන්නේ අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්නේ. තවත් බොහෝ කාරණා තියෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා අපි පොඩ්කාස්ට් හරහා මේ සම්බන්ධව වැඩි දුර විස්තර කතා කරන්න වීඩියෝ එක ගොඩක් දිග්ගැස්සෙන නිසා මේ වීඩියෝ. හරි. එහෙනම් අදට අපි මේ වීඩියෝ එක හමාර කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපි කියපු ව්‍යායාම අනිවාර්යෙන්ම ඒ ව්‍යායාම බලාගෙන කරන්න. විශේෂයෙන්ම දවසට 4 වතාවක්, සමහර ව්‍යායාම 5 වතාවක්. විශේෂයෙන්ම එක් වතාවකදී 10 වරක් බැගින්. ඒ වගේම තමයි හොඳින් ජලය පානය කරන්න, ශරීරයේ ජලය පානය කරන්න, බර අඩු කරගන්න. මේ තුලින් ඔයාට අර මං කිව්ව ලයිෆ් ස්ටයිල් චේන්ජස් එක හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්, ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක්, ඒ වගේම සමහර වෙලාවට හරියටම ව්‍යායාම මොනවද කියලා ගොඩක් වෙලාවට වීඩියෝස් තියෙනවා. නමුත් ඒ ව්‍යායාම ගොඩක් වෙලාවට ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ම නෙමෙයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා සමහර කෙනෙක් ඒ ව්‍යායාම ගැන යොමු නොවී ඉන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඒ ගැටලු වලට පිළිතුරක් විදියට තමයි අද මේ විශේෂ වීඩියෝ එක ඔයාලට ඉදිරිපත් කරේ. හරි. අපි ඊළඟ වීඩියෝ එකනොත් හමු වීමේ බලාපොරොත්තු වෙන සමුගම විශේෂයෙන්ම මේ වීඩියෝ එක වැදගත් වෙන අයට අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මොකද උන්ට මේ තත්ත්වය මග හරව ගන්න, මේ තත්ත්වයෙන් වළකින්න ඔපරේෂන් එකකට නොයා විශේෂයෙන්ම වේදනානාශක
භාවිතා කරනවා සමහර කෙනෙක් ගොඩාක් සමහර ක්‍රීම් වර්ග භාවිතා කරනවා. මොකද ඒ වගේ ඔය සම්බාහන තත්ත්ව වෙන්න සම්බාහනය කරනවා වෙන්න පුළුවන්. තෙල් ගාලා අපි සම්බාහනය කරනවා සමහරට ක්‍රීම් ගාලා කරන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනා නාශක බොනවා වෙන්න පුළුවන්. මේ තත්ත්ව එකක්වත් දීර්ඝකාලීනව ඔයාට ප්‍රතිඵල ගෙනෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඔයා ව්‍යායාම හරහා මේ තත්ත්වය වඩාත් මේ ස්නායුව රිලීස් කරගෙන ස්නායුවේ හරි ගමන් මාර්ගය යාට යන්න දෙන ක්‍රියාවලියකට යන්න ඕනේ. ඒ වගේම තමයි දීර්ඝකාලීනව ඔයාට ව්‍යායාම හරහා ප්‍රතිඵල ව්‍යායාම තියෙන වේදනා නාශනය විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම වගේ දීර්ඝකාලීනව ඔයාගේ රෝගී තත්ත්වය නැති කරගන්න. හරි. ඉතින් වැදගත් වෙන අයට කලින් කිව්වා වගේම ෂෙයා කරන්න. ඒ වගේම අපි අදහස් දක්වන්න කොහොමද ව්‍යායාම කළා ඔයාට ප්‍රතිඵල ලැබුණේ කියන්නේ අනිවාර්ය රෝගී තත්ත්ව වැඩිවීමක් හෝ යම් කිසි අනපේක්ෂිත තත්ත්වයක් ඇති වුණොත් අනිවාර්යෙන්ම අපේ නම්බර් එක තියෙනවා. ඒ නම්බර් එකට හරහා WhatsApp එකට අපව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ මැසේජ් එකක් අපිට දාන්න. ඒ වගේම අපේ channel එක වෙනද වගේ නිල්ලීම subscribe කරනවාට තවත් වැදගත් මේ වගේ සෞඛ්‍යමය කාරණා වගේ lifestyle එක හොඳින් ගත කරන්න ඕන. ගොඩක් tips අපිට දැනගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න නැවත හමු වෙන තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකක්. ජය වේවා.